ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හැමදෙනාවම අදත් මගේ ස්ටාර්වයිෆ් ජ්‍යොතිෂ නාලිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි අද කතා කරන්නේ රාශි චක්‍රයේ අවසාන රාශිය වන මීන රාශිය ගැන. ඉතින් මේ රාශියේ අධිපති වෙන්නේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා. මීන ලග්නයෙන් ඉපදුණු අය අන් අයගේ හැඟීම් ඉක්මනින් තේරුම් ගන්න සමත් අය. මෘදු හදවතක් තියෙන, බොහෝ විට අන් අයට උදව් කිරීමට කැමති අය. කලාත්මක හැකියාවන්, නිර්මාණශීලී සිතුවිලි සහ ගැඹුරු අභ්‍යන්තර ලෝකයක් ඔවුන් සතු වෙනවා. අන් අයව දැඩිව විශ්වාස කිරීම නිසාම නොයෙකුත් පාඩු සිදු කරගන්නා මීන ලග්න හිමියන් සතුරන්ට පවා කරුණාව දක්වනවා. කලබල ගතියෙන් තොරයි. තමන්ගේ පාඩුවේ සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමැත්තක් දක්වනවා. අවශ්‍යම දෙයකට හැර වැඩි කතා බහක් නැහැ. ඇඟ වෙහෙස කරන කටයුතු වලට අකමැති මොවුන් නිසංසල ජීවිතයකට කැමතියි. දියුණු වීමට ආශාව තිබුණත් ඒ පසුපසම හඹා යන්නේ නැහැ. හැම දෙයක්ම රහසිගතව කිරීමට කැමති මීන ලග්න හිමියන් ධර්මයට බොහෝ නැඹුරුයි. බොහෝ විට විවාහය මංගල යෝජනාවක් මගින් සිදුවීමටත් ඉඩකඩ වැඩි. කිසි විටක අනුන්ට හිංසා නොකරන මොවුන් සමාජයේ යහපතටම වැඩ කටයුතු කරනවා. මුදල් හා ධනය ගැන කතා කිරීමේදී ජීවිතයේ මුල් කාලයේ මුදල් සම්බන්ධ උස් පහත් වීම් තිබුණත් වයසට යාමත් සමග ආර්ථික ස්ථාවරත්වය වැඩි. අන් අය විශ්වාස කර මුදල් කටයුතු කිරීම නිසා බොහෝ පාඩුද සිදු කර ගන්නවා. ආදරය සහ විවාහය ගැන කතා කිරීමේදී මීන ලග්න හිමියන් ඊටාම අවංක, ආදරය වෙනුවෙන් බොහෝ කැපකිරීම කිරීමට කැමති අය වෙනවා. මේ නිසාම රැවටීම් වලට ලක්වීමේ අවදානමක්ද නැතුවාම නොවේ. කෙසේ හෝ හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් ලැබුණොත් ජීවිතේ ඊටාම සාර්ථකයි. රැකියාව ගැන කතා කිරීමේදී මීන ලග්නෙන් උපන් අයට ගුරු වෘත්තිය, වෛද්‍ය ශාස්ත්‍රය, උපදේශන සේවා, කලා කටයුතු, සංගීතය, ලේඛනය, හෝටල් ශාස්ත්‍ර සහ ආගමික කටයුතු වැනි ශාස්ත්‍රවලින් බොහෝ සාර්ථක වෙන්නට පුළුවන්. විදේශ සම්බන්ධ රැකියාවන් වලටද වාසනාව භාග්‍ය තියෙනවා. මීන ලග්න හිමියන් පවුලට දැඩිව ආදරයක් දක්වන අතර දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරයන්ට හොඳින් උපකාර කරනවා. කෙසේ වුවත් තම හැඟීම් හෙළි නොකිරීම නිසා සමහර ගැටලු මතුවීමටත් පුළුවන්. මේ අයගේ දුර්වලතා ලෙස පෙනෙන්නේ අන් අයව ඉක්මනින් විශ්වාස කිරීම, අධික සංවේදී බව, තීරණ ගැනීමේ ප්‍රමාදය, සිහින ලෝකවල ජීවත් වීම සහ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීම. මීන ලග්නයේ උපන් අයට වලදු කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම, ආසාත්මිකතා, නින්ද සම්බන්ධ ගැටලු, අධිකව සිතීම නිසා ඇතිවන හිස රදය, ආහාර ජීර්ණ අපහසුතා ආදී රෝග පහසුවෙන් වැළඳීමේ හැකියාවක් තියෙනවා. මේ අයට සුබ දින ලෙස බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා යොදා ගැනීමට හැකිවන අතර සුබ වර්ණ ලෙස කහ, සුදු සහ කොළ පාට යොදා ගන්නටත් පුළුවන්. මීන ලග්න හිමියන් අන් අයව ඕනාවට වඩා විශ්වාස නොකර ඉදිරියට ගියහොත් විශාල දියුණුවක් ලබා ගන්නට පුළුවන්. ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමේ ඇති හැකියාව ඔවුන් සතු විශේෂම ලක්ෂණයක්. ඉතින් ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහන් වල ලග්න රාශියේ සිටින ග්‍රහයන්, ලග්න රාශියේ දකින ග්‍රහයන් අනුව මේ පලාපල තරමක් දුරට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් අපි මේ වෙනකොට ලග්න රාශි 12 ගැනම කතා කරලා අවසන්. නැවතත් මම ඔබේ ජීවිතයට ඉතාමත් වටිනා තොරතුරු වගේම කවුරුත් නොකියන තොරතුරු රැසක් අරගෙන එන්නට ඉදිරියේදීත් සූදානම්. ඉතින් මාව subscribe කරලා bell icon එකත් click කරන්න. ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි.